අපේ අමුරාට තව ප්‍රශ්නයක් තිබ්බ අර මේ ස්තූප ළඟදී එහෙම වන්දනා කිරීමක් සම්බන්ධව කතා කරා. ඔව්. ඒ සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් නෑ ඒකත් ඔය මේ මට අර කොළඹ යන්න පොරොන්දු වෙච්ච මහත්තයා කරන වැරද්ද. අදන් එයා පිළිබඳව තමයි මේ නමක් ගමක් කියන්නේ නැතුව එයා හරි වැරද්ද හදාගන්නේ. තේරුණා නේද? මම කියන්නේ දැන් ඇවිල්ලා මේ අර මේ වැරදි කරන කට්ටිය පිළිබඳව තමයි බණ කියන්නේ. එතකොට වැරදි හදාගන්නේ ඒක හරි නේද? නැත්නම් වෙන එකෙක් හරි හදාගන්නේ. දැන් ලොකු දෙයක් වෙනවා නේද? ඒක ලොකු දෙයක් නේද? දැන් මම දැකලා තියෙනවා ඒක පුද්ගලයෙක් මේ මන් ළඟට එන මං ආශ්‍රය කරන එක නතර කළා. හරි. ඒ වැරදි ඕගොල්ලෝ කරන්න එපා. මේ වයසක අවුරුදු 65 70 වෙන මිනිසුන්ගෙන් බැඳුම් ලබන මොන ගුණයක්ද? තමන්ගේ ගුණය මොකද්ද? භ්‍රමචර්යාව ආරක්ෂා කරනවද හරියට? අඩුම තරමින් 6 වෙනි ශික්ෂාපදේ සමාදන් වෙලාද? පංචශීලයේවත් තියෙනවද? ප්‍රාණඝාතයෙන් වැළකීලා හිටියා කියමුකෝ. අදත්තා දාණයෙන් වැළකීලාද? ඈ මිනිස්සු රවට්ටලා සමහරට බොරු දේවල් කරලා තමන් වංචනික දේවල් කරන්න පුළුවන්. හරි? එතකොට වැරදි කාම සේවනයේට හිත යන්නේ නැද්ද? හිත යන්න පුළුවන්. ගිහි ජීවිතයන්නේ ගත කරන්නේ. නේද? රහත් වෙලා නේ. ඔව්. තමන්ගේ මේ ආරක්ෂාවට බොරු කෙපර ගහන්නත් පුළුවන්. හැබැයි මම කියන්නේ තමන් මග හරින එක පාරක් හරි ෆෝන් එකට කෝල් එකක් අරගෙන. දැන් ඔයගොල්ලෝ ෆෝන් එකට කෝල් එක කාගේ හරි කෝල් එකක් ගන්නවා කියමුකෝ. ෆෝන් එක ආන්සර් කරේ නැති වුණොත්. තේරුණානේ? ඒ පුද්ගලයා පස්සෙන් වැඳ වැඳ යන්න එපා. කියන්නේ දවස් දෙක තුනකින්වත් ගන්න නැත්තම්. සැකනම් මේ දකින්න නැතුව ඇති නෑ දකින්නවා. දකින්න නෑ වගේ ඉන්නවා. ඒක නිසා පස්සෙන් ලුහු බඳින්න එපා අතහැරලම දාන්න. ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒ වගේ කට්ටිය චාටු බස් දීලා නැවත වරදාන වරප්‍රසාද දීලා හරි තමන්ගේ ධනය මොන හරි දීලා හරි නැවත මිත්‍ර කරගත්තත් කවදා හරි දාලයක්. නැත්නම් කවදා හරි ලොකු අවුලක් ඇති කරලා තමයි අයිනකට වෙන්නේ. ඒක නිසා හොඳම දේ තමයි තමන් ප්‍රතික්ෂේප කරන යම් පුද්ගලයෙක් වේද ඒක තමන්ට දැනිච්ච හැටිය තමන් අයින් කරලම දාන්න. මම නම් අයින් කරනවා. එයා කෝටිපතියෙක්ද ලක්ෂපතියෙක්ද වාහන කීයක් මට ඒක අදාළ නැහැ. මට මෙයා එනකොට හොඳ නැහැ කියලා හිතිච්ච හැටි අයින් කරලා දාන්න. මට අදා මම මිනිස්සු එකතු කරන්න මහාන වෙච්ච කෙනෙක් නෙවෙයි. මම මහාන උනේ මගේ නිදහස වෙන්න. නිදහසට ගරු කරන අවංකවම ඇසුරු කරන දෙන බත් වේල දෙන වතුර උගුර ගිලම්පස ටික ඒ දේවල් මතු බලාපොරොත්තු නැතුව අපිට ඕන විදියට හාමුදුරුවෝ ඉන්න ඕන කියන අදහසින් යම් කෙනෙක් වික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මම ඇසුරු කරනවා නම් මම ඒගොල්ලෝ අයින් කරනවා. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. ඒක නිසා මම මිනිස්සු පස්සෙන් නම් යන්නේ නැහැ මට වැඩකුත් නැහැ. මම ආශ්‍රය කරන්නේ හදවතින් එක්කෙනාද මම ඒ එක්කෙනත් එක්ක ඇසුර පවත්වනවා. කතා බහ කරනවා, දුක සැප හොයලා බලනවා. ඊට පස්සේ ආවොතින් ඔය හරි වඳින්න යමු කියලා කිව්වොත් වඳින්න යනවා. මිනිස්සු මේ රිලව් වගේ බඩ බැඳගෙන ආශ්‍රය කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මිනිස්සු කියන්නේම භයානක පිරිසක්. මිනිස්සු ඇසුරු කරනවා නම් ගැඹුරු ලිඳකට එබෙනවා වගේ ඇසුරු කරා. මුළු කඳම දානවද ලිඳට? ඇයි ඒ ලිස්සලවත් වැටේ කියන බයට පොඩ්ඩක් පස්සට වෙලා ඇසුරු කරන්නේ. ලිඳ. ලිඳක් ඇසුරු කරනවා වගේ තමයි වර්තමාන ලිඳක් නෙවෙයි. මරියානා ආගාදී ඇසුරු කරනවා වගේ තමයි වර්තමානයේ මිනිස්සු ඇසුරු කරන්නේ. තේරුණා නේද? මම නම් ගැලපෙන්නේ නැති එකෙක්වත් ධන සම්පත් බල සම්පත් හමුවේ ගණන් ගන්නෙ නැහැ. එහෙම ගණන් ගන්න භික්ෂුන් වහන්සේලා මම දැකලා තියෙනවා. මට කියලාත් තියෙනවා අපරාධිනි ස්වාමීන් වහන්සේ. කොළඹ 7 නේ ඉන්නේ. වෘතිය මේකනේ. බැලු තැන වාහන බැලු තැන හෝටල් බැලු තැන ඉඩම් අපරාධිනි. තව ටිකක් අන්දලා හරි දත ගලවන්න නෙසිබ්බේ. එහෙම යෝජනා කරලා තියෙනවා මට නම් කාගේවත් දත් ගලවන්න මගේ තියෙන දත පුරව ගන්න බැරුව මම මේ
මගේ මේ දතප්පුර මං කිව්වා මගේ මොනවා සයන්නස වෙන්න ඕන. මං කිව්වා දතප්පුරවන්න තියෙන්නේ. දතට කීයක් යයිද දන්නේ නැහැ. වාහනේ තෙල් කොච්චර පිච්චෙයිද දන්නේ නැහැ කියලා තරහ වෙච්ච මිනිස්සු ඉන්නවා මල්ලි. එහෙම තරහ වෙච්ච මිනිස්සු ඉන්නවා මේ මගේ පැවිදි ජීවිතේ. ඔය දැන් කොච්චර රහත් කියාගත්තත් ඔය රහතන් වහන්සේලාත් එක්කත් පලිදරන මිනිස්සු මේ සමාජේ නැද්ද? මේ කලින් ಗುಣ වයනවා. බෙර ගගහ වයන්නේ. නේ? බෙර නෙමෙයි අඬ බෙර ගහන්නේ නේ. එහෙනම් මෙහෙමයි අරමයි හරිය නේ? අන්තිමට මුකුත් නැහැ කපන්න ගත්තට පස්සේ බෙල්ල මුලින්ම කපනවා. මේ සමාජයේ හැටි. ඒක මහා කැත ගතියක්. ඇත්තනම් කමක් නැහැ. බොරු ගොත උපරිම පලිදරනවා. ඒක නිසා මේ තරම් ව්‍යාකූල, මේ තරම් ජරා ජීර්ණ, මේ තරම් පාපකාරී, මේ තරම් විෂම ලෝභයේ සහිත මිනිසුන් ඉන්න කාලයක් හරි පුදුමයි. මේ බුද්ධ ශාසනයක් බුද්ධෝත්පාද කාලයක මෙහෙම ඉන්නවා කියන්නේ. නැති කාලෙක කොහොම වෙයිද? ඒක නිසා මම නම් මිනිසු ගණන් ගන්නෙම නැහැ. ගණන් ගන්න නැත්තේ එක හේතුවක් තමයි මම්මල්ලි ඇත්තටම මම මිනිස්සු ආශ්‍රය කියන්නේ තරහකට කියනවා නෙමෙයි. මිනිස්සු ගෙවල් වලට ගියොතින් දන් දෙනවා. ඔන්න හාමුදුරුවෝ වැඩියා බත් ටිකක් උයපල්. එහෙම දෙනවා. හැබැයි කවදාවත් කැමැත්තෙන් දෙන මිනිස්සු ඉන්නවද? නෑ, හොයාගන්න අමාරුයි. දැන් බලන්නකෝ අද දානි උයාගෙන බස් එකෙන් මගට ඇවිල්ලා දානි දීලා සතුටු උනේ කවුද? බෞද්ධයෝද? අබෞද්ධයෝ. කියන්නේ මේ බෞද්ධ වෙන්න කලින් අබෞද්ධයෝ. නේ? ಜಾති වශයෙන් උත් වෙනස්, ආගම් වශයෙන් උත් වෙනස්, ඒ වුණාට සද්ධාව. අන්න ඒ වගේ මිනිස්සු. දුප්පත්ද පෝසත්ද කටු මැටිද සිමෙන්තිද කියලා අදාළ නැහැ. අද මිනිස්සු ධනෙන් තමයි යන්නේන වාහන වලින් තමයි ගුණේමයි ඉන්නේ. මම නම් එහෙමයි ඉන්නේ නැහැ. මම මේ ශාසනයට ආපු නිසා මම දන්නවා මං ඉස්සර මහාචාර්ය කියනකොට පොඩ ළඟින් යන්නත් බයයි. සුනීත සෝපාකට එහා මම. කියන්නේ සුනීත කාණුවට බැස්සනේ බුදුහාමුදුරුවෝ වඩිද්දී. ඔය මහාචාර්යවරේ නෑ අපිට ගුරුවරයෙක් වුණත් අපි පොඩ්ඩක් පැත්තකට වෙනවනේ. ඒ තරම් ගෞරවයක් තිබ්බා මේ ගුරු වෘත්තිය කරන කට්ටියන්. දැන් වර්තමානයේ මුකුන්ද මල්ලි ඉස්කෝලේ යනකොට මම දැකලා තියෙනවා. කොහෙවත් නෙවෙයි ඇත්තම කතාව. ලක්ෂපාන කිට්ටුව ඉස්කෝලේක. ගුරුවරයා පෙම්බඳිනවා පන්තියේ ඉන්න ගෑන් ළමයාට. මමයි කිව්වේ නවත්තපන් කියලා. ගුරුවරයාට අවුරුදු 30යි ගෑන් ළමයාට 14. අනේ මන්ද ගෙවල් වලිනුත් කැමතියි මල්ලි. මං ඒ වගේ දේවල් දැකලා තියෙන කෙනෙක්. මම මේ බොරු කතාවක් නෙවෙයි ඇත්ත කතාවක්. මේක දන්න හාමුදුරුවෝ කීප නමක් ඉන්නවා ඉස්කෝලේ ගුරුවරුත් ඉන්නවා. මොකද මං ගෑන් ළමයා ගෙදරටත් ගිහිල්ලා තියෙනවා. මම පන්සලේ හාමුදුරුවෝ දැනුවත් කළා. අනේ ස්වාමීන් වහන්සේ මේ මොනවද මේ වෙන්නේ කියලා. දැන් ගුරුවරුත් එක්ක එකට මොකක් හරි කතාවක් තියෙනවනේ මේ ඉස්කෝලවල ළමයි පවා. ඉතින් මේ වගේ ව්‍යාකූල සමාජයක් අපේ කාලේ එහෙම තිබ්බේ නැහැ. දැන් මේ YouTube වල වෙන්න පුළුවන් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් මේ මොකද සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් නැත්තම් මේ ඔය වෙනත් මාධ්‍ය තියෙන්නේ ඒවයි වෙන්න පුළුවන්. මේ මහාචාර්ය ආචාර්ය කියාගත්තු කට්ටිය නටන පිස්සු නේද? කියන පච සමාජයේ හමුවේ හැල්ලුවට ලක් වෙන හැටි මේ මහාචාර්ය පදවි මෙහෙමද කියලා හිතෙනවා. දැන් ඉස්සර ගෞරවය වර්තමානයේ මහාචාර්යවරයෙකුට නැහැ. මහාචාර්ය හිමිනමකට නැහැ. ඒ ඉස්සර තිබිච්ච ගෞරවය. ඇයි ඒ? අනේ කොහෙන් හම්බ වෙනවද දන්නේ නැහැ. මෝඩ කතාවනේ කියන්නේ. දැන් ඕගොල්ලෝ අර යනකොට මතක් කරේ අර මොකද්ද කෝච්චියේ කතාවක් නේ? එහෙමයි. ඉතින් ඒ වගේ ගොන් කතා කියලා තියෙනවා නම් කොච්චර ගුණවත් නැනවත් යහපත් මහාචාර්යවරයෙක් වුණත් අර කතාවෙන් තමයි වයින්නේ. අනේ මහාචාර්යවරුත් මෙහෙමද? හැම වෘත්තියක්ම පිරිහිලයි තියෙන්නේ. ඒක නිසා අපි පටන් ගත්තේ වැඩිහිටියන්ගෙන් බැඳුම් ලබන කට්ටිය ගුණයක් නැත්තම්
අපායමයි යන්නේ. Tamanට කිසිදු ඥාන දර්ශනයක් නැතුව අද හෙළවෙද්දු ඉන්නවනේ හැමතැනම. හැරෙන තැපෑලෙන් මන් දන්නවා මේ බොරුකාරයෙක් කියලා. මං ඉතින් ආශ්‍රය කරනවා එන නිසා. හදාගන්න පුළුවන් කියලා හිතනවා. හදාගන්න බැරි නම් ෂේප් එකේ පැත්තකට දාන්න. නම්බර් එකවත් තියාගන්න. මගේ ෆෝන් එක අරන් බලන්න නම්බර් කීයද තියෙන්නේ කියලා. ෆෝන් නම්බර් තාම සුළු ප්‍රමාණයක් තියෙන 6ක් හෝ 7ක් තියෙන. හැබැයි මතක තියාගන්න එවැනි පුද්ගලයෙක්ගේ මතකයක්වත් මම තියාගන්න කැමතියි. හරි? මේ වැඳුම් පිදුම් කරන එක මම දැකපු නිසායි කියන්නේ. මටත් වැන්දා. දැන් මේ ගොම්බූරුවට මම කිව්වොත් මෙතන වඳින්න සුදුසු නෑ කියලා. කිපෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ හේතුව කියලා අහන්නේ? කමන්නේ ඉතින් අර ටික තේරෙන්නේ නැති මිනිස්සයා මේ ටික තේරුම් ගනීද? මට ඇහුණා පුද්ගලයෙක් කියනවා අපි ගියා තිරියායේ මේ මොනවද විලඳ මේ පිටු අරන් ගියා පූජා කරා. ගඩොල් මල්ලි මේ මීපැණි බොනවද? ඈ? බොනවද? මම මේ මිනිහයාට කිව්වා මිනිස්සු බුද්ධ පූජාව කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් බුදුහාමුදුරන්ට රුවන්වැලි සෑය ළඟ සෙරෙප්පු ගිහිල්ලා පූජා කරන්නේ නැද්ද? කවදාවත් සෙරෙප්පු දාපු කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරු. ඈ? රජසම්පත් සේරම අතහැර දාලා සෙරෙප්පු දෙකක් නැතුව තමයි වනගත වුනේ. එන්න සෙරෙප්පු පූජා කරනවා. මම ওই නිතර කියන්නේ ඔන්න බලන්නකෝ ඕගොල්ලෝ මැරෙන්න කලින් රුවන්වැලි සෑය ළඟ නවල අණ්ඩවැයා පවා පූජා කරනවා. තේරුණානේ භික්ෂුන් වහන්සේලාට අණ්ඩවැයා අඳින්න තහනම්. දැන් ඒකවත් දන්නේ නැහැ මිනිස්සු. රුවන්වැලි සෑය ළඟ තියෙයි දැන් ලීවල ගහලා අණ්ඩවැයා. දැන් ඒ පූජාවක් විතරයි මම දැකලා නැත්තේ. බැරිද කරන්න ඕගොල්ලන්ට ගිහිල්ලා? ඈ? අර අණ්ඩකෝෂ ලොකු පෙරේතෙක් ඉඳලා තියෙනවානේ. ඈ? සමහරට හිතයි මේ කවුරු හරි බනට කියයි. අණ්ඩකෝෂ ලොකු වෙන පෙරේතෙක් වෙන එකක් නෑ අණ්ඩවැයා එකක් පූජා කරොත්. කොහොම කිව්වොතින් රුවන්වැලි සෑය වටේටම තියෙන අණ්ඩවැයා කොඩිවල ගහලා. තේරුණා නේද? ඒ තරම් ගොම් මිනිස්සු දැන් ලංකාවේ ඉන්නේ. දැන් මේ මුරුංගා තියෙන ප්‍රදේශයක් මේ ප්‍රදේශ ජනප්‍රියයි. අපේ ඒක පුද්ගලෙක් කිව්වා ඇයි මේ මුරුංගා පූජා කරන්නේ නැති හාමුදුරුවන්ට? මේ ඇත්ත කතාවක් ඈ. මේ ගමේ වෙච්ච ඇත්ත කතාවක්. මගේ කනට කියපු කතාවක්. මුරුංගා වළඳන්න හොඳ නැතුළු හාමුදුරුවන්ට අදින්නා දානා වේරමණී සික්කා වෙනවා. මේ ඇදලා කන නිසාලු. බලන්නකෝ මේ මිනිස්සු මොනවද කියන්නේ කියලා. මෙහෙව් සමාජයකට පුළුවන්ද නිවන් දකින්න? ඒක නිසා ප්‍රඥාව කියන්නේ දුබල මොට වෙච්ච එකක් නෙවෙයි. මේක කොහොම හරි උපදවා ගන්න ඕන. මෝහත් කර ගන්න ඕන. ඉතින් අදට අර බෑග් එක ගෙනියපු එකත් තරහයි. තරහ වෙන එකද කරන්න ඕන බෑග් එක පූජා කරපු කට්ටියට දීලා වරදට කමා කරගන්න එකද කළ යුත්තේ. ඈ? එහෙම දෙයක් කමා කරගන්න නැති එක අරිය උපවාද කමා කරගනීද කියන්න. දැන් මම ඔය මෝඩ මිනිස්සුන්ට කිව්වොතින් වැඩිහිටියන්ගෙන් බැඳුම් ලබන්න සුදුසු වෙන්නේ කවුද කියලා. අඩුම ගිහි ජීවිතේවත් අතහරින්න ඕන බාලයෙක් බැඳුම් ලබන්න. ගිහි ජීවිතය ගත කරන එකෙක් මේ 60 පැනලා හොට බිම ඇනිච්ච මිනිසුන්ගෙන් බැඳුම් ලබනවා. අර මිනිස්සයා අමාරුවෙන් බඩගාගෙන වඳිනවා. මේ ගොඩක්ම මේ හෙළවෙද්දු කියාගත්ත හොරු ටික තමයි බැඳුම් ලබන්නේ ඔය වැඩිහිටියන්. තේරුණා නේද? එක වෙදෙක් ළඟට මම ගියා මට දානයකට වඩා ආරාධනා කරලා. පිළිකාවටත් බෙහෙත් කරනවලු. බලද්දී මේ මිනිස්යාගේ කකුල හතර වටේටම පැලිලා. මොකද මේ ලෙඩේ? රක්ත වාතය. මං කොයි ඉතින් තමුසේගේ කකුල් දෙකේ සිරින් හොද කරගන්නවා. කොච්චර වැඩ දන්නවද? මං ඒක කොච්චර කාලද අවුරුදු 15ක් විතර. මං කො ඒක හොද කරගන්න බැරුව කොහොමද තමුන් පිළිකා හොද කරන්නේ? තමන්ගේ ලෙඩේ හොද කරගන්න එපා. ඉස්සරින් ඇහැට පේන්න. තේරුණා නේද? තව වෙදෙක් හිටියා.
මට ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ මගේ කොන්දේ අමාරුවක් තියෙනවා. මූ වටේටම බෙහෙත් කරනවා. මුගේ කොන්දේ අමාරුව හොඳ කරගන්න. අනේ අර ගොන් 70 ගිහිල්ලා පොල් තෙල් අරන් එනවා. මේ මටත් බෝතලයක් හම්බුණා. හැබැයි බල්ලාගේ කනට දැම්ම කන නම් හොඳ වුණා. අර කුණු වෙච්ච කන ඒ බල්ලාගේ ෆොටෝ එකකුත් දාන්නේ. තේරෙනව නේද? ඊට පස්සේ තවත් මේවා අමුහෙන්ම කියන්න ඕන. මම නම් ඉතින් රත්ගම ඉපදිච්ච නිසා කුණු හarp හොඳට දන්නවා. දැන් මං කියන්නේ නැහැ මොකද පිරින්දවච්ච මහරහතන් වහන්සේ කුණු හarp කිව්වට මේ අපි කියන එක හරිය නැහැ නේ. කුණු හarpත් නෙවෙයි ඒවා. මොනවද? වසලයා නෙවෙයි මේ වසලයානේ. ඔව් වසලයා. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ දැන් මම කල්පනා කරා වැරදි කරන උන්ගේ නම් ගොත් කියන්නේ නැතුව උන්ට හරි හැදෙන්න බණ කියන්න ඕන. මම තව එකෙක් ගානේ කියන්නද? දැන් වැඳුම් පිදුම් කරන එක අමතක කරන්න එපා. මම අන්තිමට විස්තර කරන්න. මෙතන කටිනයක් තිබ්බා. මම කැමති නෑ ඇත්තටම කටින කරන්න. මොකද මේ වර්තමානයේ කිරණ ක්‍රමයට කරන්න කැමති නෑ. මං කියන්නේ සංදර්ශන නැතුව මට ඕන නම් සිවුරක් පූජා කරන්න වස්තුන් මාසය අවසන් වුණාට පස්සේ. පෙරහැරවල් පවත්වලා වෙඩි දාලා බෙර ගහලා සද්දපු ඒව බෑ. ගමටම කන්න දීලා දන්සැල් දීලා මේ මිනිස්සු කන්න එන්නේ. නැත්තම් මේ පිනක් දහමක් කරගන්න කවුරුත් එන්නේ නැහැ. මම ඒක අත්දැකීමෙන් දන්නේ. තේරුණා නේද? අපි හිතමුකෝ කෙනෙක් හයර් දුවනවා කියලා මෙතන. මෙතන නෙමෙයි වෙන පන්සලක වුණා කියලා හිතන්නකෝ මේ කතාව. මෙතෙන්ට ගාව ගන්න එපා. අපි හිතමුකෝ පුද්ගලයෙක් යනවා කවුරු හරි එක හයර් එකක්. ගියාට පස්සේ වැඩිපුර ගාණක් ගන්නවා. අරගෙන අර පුද්ගලයාට දැනෙනවා මේ මිනිස්සයා මේ කපටි වැඩක් කරේ කියලා. රුපියල් 1000ක හයර් එකකට 3000ක් ගන්න. 2000ක් වැඩි කියලා තේරෙනවනේ. ඊට පස්සේ වරද කිව්වට පස්සේ අවවාද කරපු හාමුදුරුවොත් වැරදි, සල්ලි දීපු කෙනත් වැරදි. මොකද්ද වෙන්න ඕන මල්ලි? මට නම් මේ සමාජය පිළිබඳ අමුතුවෙන් කලකිරෙන්න ඕනේ නැහැ. මේ අත්දැකීම් ටික ඇති. ඒක නිසා මම හරීම අකමැති මිනිස්සු, يعني ධර්මයේ නොදත් මිනිස්සු ආශ්‍රය කරන්නේ. මම කැමතිම නැහැ. මම මේ ටික කියන්න හිටියේ නෑ. මම හිතනවා දැන් කියන්න ඕන කියලා. හැබැයි මම බෑග් එක ගෙනියපු කෙනා ඒ වරද හැටියට දැකලා අනේ හාමුදුරනේ මගේ අතින් වරදක් වුණා කියලා ඒකට සමා වෙන්න කියලා කවදා හරි නොකියුවොත් මම ප්‍රසිද්ධියේ කියනවා මෙන්න මේ පුද්ගලයා තමයි බෑග් එක ගෙනිච්චේ. අදට මට බෑග් එක හම්බුනේත් නෑ. මට බෑග් වැඩකුත් නෑ. මම කියන්නේ අර දුක් විඳලා හම්බ කරලා මට මතකයි කටිනේ කරපු අම්මලා ඒ අම්මා ගේ පිළිකන්නේ ගොටුකොළ හිටවලා මල්ලි. පලා වර්ග හිටවලා, කංකුම් හිටවලා. ඒ කංකුම් ටික මිටි බැඳලා කපන් ගිහිල්ලා පොලේ විකුණලා තමයි ඒ සල්ලි වලින් පින්කම් කරගන්නේ. මම දැකලා තියෙනවා S2කට. මේ අෂාන් දන්න ඔය අම්මා කවුද කියලා. ඒ අම්මා ඒ සල්ලි එකතු කරලා බෑග් එක ගත්තා. තේරුණා නේද? එතකොට ඒ අම්මට කොච්චර දුකක් ඇති වෙනවද? මේ තමා තුලින් දකින්නේ මම පවුලේ කෙනෙකුටවත් chance එකක් දෙන්නේ නැත්නම් මේ පවුලේ කට්ටිය මාතක ගොඩක් අමනාපය ප්‍රශ්නේ නිසා නෑ වෙන පන්සල් වල හාමුදුරුවෝ පවුල්මයි නඩත්තු කරන්නේ. දැන් මං ගෙවල් ගානේ යන්නෙත් නැති නිසා. දැන් පවුල් වල මිනිස්සු දකින්නේ මොකද්ද? මේ හාමුදුරුවෝ එන මාන්නක්කාරයි උද්දච්චයි. වැඩි හිටියෝ වෙච්ච අපි ළඟට ඇවිල්ලා දෙකට තුනට නැවෙන්න කැමති නෑ. මං එහෙම කැමති නෑ. මං භික්ෂුවක් නේ. ගෙවල් ගානේ රින්ගන්න අපිට අවශ්‍ය නෑ. කිව්වට විශ්වාස කරන්නේ නෑ මල්ලි. මගේ තාත්තගේ පැත්තෙන් තාම මෙච්චර මේ අපි මේ පිට මිනිසු ගානේ කියන්න ඕනේ නෑ. මේ පවුලේ මට තාම අපේ තාත්තගේ පැත්තෙන් දානේ වේලක් හම්බෙලා නෑ. තාත්තට සහෝදරයෝ 7 දෙනෙක් ඉන්නවා. එක සහෝදරියක් ඉන්නවා. කොච්චර ඥාති පිරිසක් දරු මුණුබුරෝ පිරිසක් ඇද්ද? කිසිම කෙනෙක් මගේ මේ පැවිදි ජීවිතේට ඇවිල්ලා නැහැ. පමණක් වෙලාවට මම ඒවල කිසිදු වරදක් කරලත් නැහැ. ඒක නිසා මම හිතන්නේ මම මේ මිනිස්සුන්ට සංසාරේ දන් දීලා නැහැ කියලා. තේරෙනව නේද? අපිට මිනිස්සු හදන්න බෑ. හැබැයි අපි හැදෙන්න අපි දැනගන්න ඕනේ.
අපි කාටවත් වෛර කර කර ඉඳලා හරියන්නේ නැහැ. මම ඔය හාමුදුරන්ට හැමදාම කියන කතාව. දැන් ඉස්සන් ඉද්දන්නේ දැන් ඊට පස්සේ මේවා දැම්මට පස්සේ. ලැජ්ජාවට මං එහෙම බාර ගන්න ඉඳ මං දන්නවා මේ ලැජ්ජාවට තමයි එන්නේ කියලා. මගේ අම්මාගේ පැත්තෙන් මට තාම මේ පැවිදි ජීවිතේටම බත් වේල් 3යි හම්බෙලා තියෙන්නේ. තේරුණානේ? හිතන්නකෝ බත් මගේ තාත්තා කවදාවත් මට පැවිදි වුණාට පස්සේ බත් වේලක් දීලා නැහැ. තේරුණානේ? වැඩි ඕනේ නැහැ මං හදපු දරුවවත් තාම මට බත් වේලක් දීලා නැහැ. ඇයි ඒ? අපි මල්ලි මේ සාසනෙන් හම්බ කර කර ගෙදරට දෙන්නේ නැති නිසා අපිත් එක තරහයි. තේරුණානේ? මම කල්පනා කරේ බුදුරජාණන් වහන්සේ වගේ ලැජ්ජාවට පත් කළා තමයි මම ඊට පස්සේ මිනිස්සු හදන්නේ. හැදෙනවා නම් හැදෙයි මමත් කවදා හරි ඉඳලා අපවත් වෙනවානේ. හැබැයි ඒ වැරදි කරපු මිනිස්සු දිහා දැකලා ඒ වගේ වැඩ නොකරන්න ඕගොල්ලෝ හරි අදිෂ්ඨානයක් ඇති කරගනි. යාර බෑග් එක ගෙනියපු එකා වගේ ඕගොල්ලෝ වෙන්නේ නැහැ. තේරුණා නේද? එනේ බුදුහාමුදුරුවන්ගේ ඇඳේ නිදාගෙන තපාගත වුණා. සංඝ සතු ගරු භාණ්ඩයක් ගිහියෙක් පාවිච්චි කරනවා. මල්ලි අපිට ඇත්තටම වැඩිපුර යමක් අරගෙන ගිහියන්ට සතුටු කරන්න දෙන්න බෑ. අපිට කියන්න පුළුවන් අර දීපු කෙනා කැමති නම් ඔයගොල්ලෝ පරිභෝජනය කරන්න. නැත්නම් අපිට බත් පාර්සල් ගහ මේ ගම් වටේ බෙදන්න බෑ. ඒක නිසා අපේ සුරක්ෂිතභාවය මම මේ කියන්නේ. අපිට නිවන් දැක්කත් එකයි නැතත් එකයි. මිනිස්සු අපිට දන් දුන්නත් එකයි නැතත් එකයි. මං කියන්නේ මට නම් උදව් කරන්න එන්න එපා. මට හොඳ අත්දැකීම් තියෙනවා. මොකද මට නම් ප්‍රශ්න අඩුයි ඇත්තටම. ඔය දෙකක් තුනක් තියෙන්නේ. සංඝයා වහන්සේලා විඳින දුක කියන කුල කන්දරාව. අරම කරා මෙහෙම කරා කියලා සෑහෙන්න කියනවා. ඒ වුණාට ඔය හාමුදුරුවෝ මෙහෙමයි. තේරුණානේ? ඇත්ත හාමුදුරුවොත් වැරදි. දෙන්නම් වාලේ ගන්නත් හොඳ නැහැ. හාමුදුරුවෝ ගන්නම් වාලේ දෙන්නත් හොඳ නැහැ. ඉතින් ඒක නිසා වැඩිහිටියන්ගෙන් බැඳුම් ලබන එක පොඩි හිටියන්ට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම මම ඔය කියන්නේ තෙල් බෙහෙත් වෙද්දුන්ට හෙළ වෙද්දු කියලා ලේබල් ගහගත්තු කොටසක් ඉන්නවනේ. මල පෙරේතයෝ ආරූඪ වෙච්ච. අන්නේ උන්ට කියන්නේ මට බැන්නා මට ගැහුවා ඒ කමක් නැහැ. හැබැයි කිසිම කෙනෙක් මෙයා වේදා කියලා බාල කට්ටියට වඳින්න යන්න එපා. වඳිනවා නම් බොහොම පිං කියලා හිතගෙන හරි වඳින්න. දන ගහලා වඳින්න යන්න අවශ්‍ය නැහැ. වැඳුම් ලබනවා නම් වැඳුම් ලබන කෙනාගේත් වරදක් තියෙනවා. දැන් අර තියෙනවනේ ඇතෙකුයි වටුවෙකුයි වඳුරෙකුයි අර වැඩිහිටියා හොයපු විදිය. අන්තිමට වැඩිහිටියා කවුද? වටුවනේ. මොකද එයානේ අර බීජය වසුරු කරලා තියෙන්නේ. ඒකයි. ඒක නිසා පොඩි හිටියන්ගේ වැඩි හිටියන්ගේ කතා ඕනතරම් තියෙනවා. මම පබ්බතාරාමේ ළඟ පූජාවක් තියලා මං කිව්වා මට වඳින්න එපා. මේ බුදුරජාණන් වහන්සේනේ වැඩ ඉන්නේ මෙතන. වැඩ හිටියේ අපි බුදුරජාණන් වහන්සේ සමාපatti සුවේන් හරි පිරිනිවන් පාපු තැන අපි බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය කරන්න ඕන. බුදුරජාණන් වහන්සේට වැඩිය ලොකු වෙන්න අපිට බෑනේ. දැන් මම දැකලා දැන් රුවන්වැලි මහා සෑයට මිනිස්සු යනම එනවා. එතන මේ ආච්චිලට දන ගහලා වඳින ගියෝ ඉන්නවා. සෑ මළුවක හිම වඳින්න බෑ. බැන්දා කියලා සඳහන් වෙන්නෙත් නෑ. වඳුන් ලබන්න සුදුසු බුදුහාමුදුරුවෝ. ඒක බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පූජා කරපු භූමියක්. නැත්නම් තව කට්ටියන්ට වැඳුම් පිදුම් ඒ භූමිය කරන්න බෑ. පමණ භික්ෂුන් වහන්සේලා චෛත්‍යයට පිටුපාලා ගිහියන්ගෙන් වැඳුම් ලබන. මේ රුවන්වැලි සෑ භූමිය. කවදාවත් ඕගොල්ලෝ මටවත් වඳින්න එපා. මං කැමති නෑ ඒකට. දැන් මම ඔයගොල්ලන්ට උදාහරණයක් කියන්නම්කෝ. දැන් හිතයි මම නම් මූලාසනේ ඉන්න ලොකු හාමුදුරන්ට දන ගහලා වඳිනවා ගිහිල්ලා අනිත් කට්ටියන්ට එකිනෙකාට වඳින්නේ නැහැ. මම දකින්නේ අර ලොකු හාමුදුරන්ට කරන අගෞරවය. ලොකු හාමුදුරන්ට වැඳ නම් අනිත් ඔක්කොම වැඳුම් ලබලා. තේරුණා නේද? දැන් අපි හිතමු බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. රහතන් වහන්සේලා 1000ක් ඉන්නවා. දැන් දන ගහ ඵලයන් 18ම. රැයට තමයි ධම්මල දන්න වෙන්නේ කෙලවරට ගිහිල්ලා හාමතේ එනකොට. නේ? නෑ මූලිකයට විතරයි වඳින්නේ.
දැන් අද මම දැකලා තියෙනවා අර මේ වස් 60යි 70යි උන්වහන්සේ ළඟ දන ගහලා පොලිමට වැඳ වැඳ යනවා. මුකුටේ? බයට. Taman හරි දේ කරනවා නම් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා මම මතක් කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ උදෙසා උද්දේශික වේවා පාරිභෝගික වේවා ශාරීරික වේවා යම් ගොඩනැගීමක් ස්තූපයක් වේද ඒ තැම්වල අපි වැඳුම් පිදුම් ලබන්න සුදුසු නෑ. මේ ළඟදී පිරිසක් කමනාප වුණා මල්ලි. මේ හේතුවක් නැති ප්‍රශ්න. මොකද්ද හේතුව? අපේ උදේ මල්ලි ආවා. ඒකයි මං කියන්නේ අකමැත්තෙන් බල්ලෙක්වත් එක්කන් එන්න එපා. බල්ලා වතුර පෙන්වුවාට පස්සේ නාවන්න පස්සට නම් අදින්නේ අතහැරලා දාන්න. හොදක් නේ කරන්න හදන්නේ. බලෙන් හොඳ කරන්න යන්න එපා. තේරුණානේ මේ බල්ලා කුණු වෙලා ඉඳෙද්දී චේන් එකක් ගෙන්නගෙන මූ නාවල කරලා මම බෙහෙත් දැම්මා. බෙහෙත් දැම්මට පස්සේ අදින්නෙම දුවන්න. මාතැල්ලා දැම්මා. ඕන දෙයක් කරගෙන වරන්. ඊට බැරි ගාතේ තවත් කුණු වෙලා මෙතෙන්ට ඇවිල්ලා වැටුණා. ඊට පස්සේ බෙහෙත් කරා ඊට පස්සේ ගියේ. මම එදා අතෑරිය ඕන තැනකින් කෑම හොයන් කන්න. තේරුණානේ? බල්ලා වුණත් Tamanට කී කරු නැත්තම් අතෑරලා දාන්න. හැබැයි දැන් තුවාලේ හොඳයි දැන් එන්න දෙන්නේ නැහැ මම. තේරුණා නේද? ඒක නිසා මිනිස්සු බලෙන් මෙතෙන්ට කැඳගෙන එන්න කටයුතු කරන්න එපා කියලා තමයි මං රහසේ පණිවිඩය දුන්නේ. ඔන්න දැන් ප්‍රසිද්ධියම කියනවා. හරි? අනිත් එක තමයි එදා ඔය පබ්බතාරාමේ වෙච්ච සිදුවීම. අන්න එහෙම ආපු පිරිසක් අපිරිසිදු පොල් තෙල් අරන් ඇවිල්ලා තිබ්බා. ගෙදර මේ වඩේ බැඳපුවාද කරවල බැඳපුවාද දන්නේ නැහැ. පිලී ගඳක් මට දැනුණා. කොහෙන් හරි පොඩ්ඩක් හලාගෙන එනවා. අර සුවඳ තෙල් මොනවද? අබ තෙල්, හොඳ පිරිසිදු පොල් තෙල් බොහොම ධනයක් වියදම් කරලා කරපු කට්ටියගේ හිතරි දෙනවා. ඇයි ඒ? බුදුහාමුදුරන්ගේ සමීපයටම පූජා කරන්න ගෙනාවේ හොඳ තෙල්. අර කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා හලාගෙන යනවා. දෙතුන් දෙනෙක්. මං කෝ ඕක ආයේ වෙන්න ඉඩ තියන්න එපා. මිනිස්සු මෝඩයි. මෝහේනේ තියෙන ලොකුම අකුසලය. එතකොට මම කිව්වා මල්ලි මීට පස්සේ දැන් ඔය දාන්න අරින්න. වැරදි හදාගන්න එක අපි කරන්න ඕන. ඔය මිනිස්සුන්ට වැරදි හදාගන්න කිව්වට අහන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අපිත් ගෙනාවේ පොල් තෙල් තමයි කියලා පොඩි සද්දකුත් දානවා. දැන් හිතන්නේ මේ පොල් තෙල් ලීටර 20ක් විතර ගෙනල්ලා මේ මිනිස්සු කරන පින්කම හිතන්නේ. මං කව ඊට පස්සේ ගෙනාපු පූජා භණ්ඩ ඔක්කොම එකතු කරගන්න. එකතු කරලා සුදුසු එක සුදුසු දැනට පූජා කරන්න ආරවා. ඒවා සුදුසු දැනට ඒ ටික පූජා කරන්න. නැත්නම් ඒවා වෙනම පැත්තකට දාලා තියන්න ගැලපෙන්නේ නැත්නම් සෝද බල්ලා නේ. එහෙනම් පිරිසිදු අපි කළ යුත්තේ කරන්න ඕන. දැන් ඒක කට්ටියක් මල් ගේන්නම් කියලා කිව්වා. කමක් නැහැ මං මල් ගේන්න කියලා. මම ඉල්ලලා නෙවෙයි. එක මහත්තයෙක් කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මම මල් ගේන්නම් කියලා. මං කෝ නෑ එක්කෙනෙක් බාරගත්තා මේ ඔයාට දැන් ඒක අවශ්‍ය නැහැ කියලා. ඊට පස්සේ එයා දන්සලක් දෙන්න අදහස් කරා එන කට්ටියන්ට කීප දෙනෙකුට. අන්තිමට පුප්පන්නවත් බැරි මෙන්න මේ හූණු බිජු වගේ මල් පොට්ටු වගේක් ගෙනල්ලා. තේරුණා නේද? ඒකත් ඇවිල්ලා මල් පොහොට්ටු 20ක් 25ක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මං ඒ වෙලාවේ මුකුත් කිව්වේ නැහැ. ඉතින් වැඩක් නැහැනේ මිනිස්සුන්ට කියලා. ඉතින් මිනිස්සු කල්පනා කරන්නේ තමන්ගේ දුර්වල තැන හදා ගන්න නෙවෙයි. වඩේ බැදපු කරවල බැදපු තෙල් ටිකක් හරි අර ජාමේ බේර ගන්න. මං කවදාවත් මල්ලි බලහත්කාරයෙන් පින්කම් කරන්න කියලා කියන්නෙත් නැහැ. අනේ එන්න කියලා වඳින්නෙත් නැහැ. අනේ ඇවිල්ලා මේ ස්ථාන හතර වැඳ ගන්න කියලා පින්සෙන්ඩු වෙන්නෙත් නැහැ. එන එකෙක් වරෙල්ලා නේන එකෙක් නැවිලා හිටපල්. වැඩි ඕනේ නැහැ මගේ තාත්තවත් තාම ওই ස්ථාන හතර වැඳගෙන නැහැ. හෙට අනිද්ද පණයයි ඕම ඉඳලා. තේරුණානේ? සුගතිය යන්න සග්ගස්ස සෝපානං කියලා කියන්නේ නේ. අනේ අපේ කොල්ලා මහාන වුණා
මෙන්න මෙහෙම බහුභූතයක් කියනවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනවා එහෙම හිතෙනව නේද මල්ලි ඒ පවුලේද පිටද කියලා නෑ හිතෙන්නේ නැති එකාට හිතෙන්නේම නෑ තව දැන් කෙනෙක් කියන එහෙනම් හාමුදුරුවෝ මිත්‍යා පතුරනවා තාත්තා එහෙන ප්‍රඥාවන්තයි කියලා පිස්සුද මල්ලි අපිට තියෙන්නේ මේ ලෝකේ ජාතක කරපු ඒ සෙනෙහවන්තභාවය විතරයි දැන් පණ ගියාට පස්සේ මගේ හාමුදුරුවෝ සිල් සමාදන් වෙලා ඇති කියන විශ්වාසයෙන් හරි නෑ බලන්නකෝ මල්ලි පමණක් දෙමව්පියෝ දරුවෝ මහාන වෙලා මේ පෘථග්ජන මුණුබුරු මිනිබිරියෝ බලන්න කිලෝමීටර් ගණන් බස්වල දුක් විඳින. තේරුණානේ? හැබැයි තමන්ගේ දරුවා පන්සලේ සිල් ගුණ ධම්ම ආරක්ෂා කරනවා වෙන්න පුළුවන් නේ. බත් තේලක් දීලා පින් කරගන්නේ නැහැ මල්ලි. මුණුබුරු මිනිබිරියන්ට ටොපි චොකලට් අරන් යනවා. මැරෙනකම් අරන් ගිහිල්ලා මැරුණාට පස්සේ මොකද වෙන්නේ? මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ ආශා? පෙරේතෙක් වෙලා මුණුබිරි මිනිබිරියෝ බලන්නම යනවා. ඒකයි වෙන්නේ. එහෙම වෙන මිනිස්සු වෙනුවෙන් අපි මැරුණාට පස්සේ කඹුරලා වැඩක් නැහැ. මේ ළඟ ගෙදරක ආච්චි කෙනෙක් ඉන්නවා. මම ඊයේ පෙරේද වැඩියා පින්ඩපාතේ වඩිද්දි මං ගිහිල්ලා ඇයි ස්වාමීන් වහන්සේ අපේ ගෙදරට දැන් වැඩින්නේ නැත්තේ? මං කිව්වා ආච්චි විඳින දුක දැකලා මට වඩින්න හිතෙන්නේ නැහැ කියලා. ළමයි 7-8 දෙනෙක් හිටියා. මං කිව්වා උඹලා ඉස්සරින්ම මේ මිනිස්සයා මැරෙන්න කලින් සැන් පවුඩර් ගහලා පිරිසිදු වෙන්න පුළුවන් ක්‍රමයක් හදපල්ලා. දැන් වතු වල නැහින එකනේ කරන්නේ. උඹලා වෙනුවෙන් කඹුරන එකනේ කරන්නේ. හාම් පුතා වෙනුවෙන් වතු අයිතිකාරය වෙනුවෙන් කඹුරන එකනේ කරන්නේ. මේ මිනිස්සු දැන් අවුරුදු 70වත් පැනලා. මැරුණාට පස්සේ තොරණ වගේ මිනි පෙට්ටිය සරසලා වැඩක් නැහැ. මැරුණාට පස්සේ සෙන් පවුඩර් ගහලා වැඩක් නැහැ. ජීවත් වෙලා ඉන්නකොටනේ සෙන් පවුඩර් ගහ ගන්න දෙන්න ඕනේ. ඒ මනුස්සයන නාන්නවත් වෙලාවක්. හරියට කෑමක් මං කිව්වා මේ ගමේම ඉන්න 70 බුරුත්ත ඔක්කොම ගෙනල්ලා දාගෙන අල බැදලා චිකන් ඩෙවල් පපඩම් බැදලා තව පුළුවන් නම් පරිප්පු හොද්දකුත් හදලා මොකද කරන්නේ? අර මිනිස්සයා මලාට පස්සේ නරිනාව. වැඩක් තියනවද මල්ලි? 100කට 500කට කන්න දුන්නා නම් බේල් 500ක් අර මිනිස්සයා ජීවත් වෙලා ඉන්න කාලේ රසට කන්න දුන්නා නම් හොඳ නැද්ද ඒ සල්ලි වල? ලෝකෙට පේන්න මල්ලි හැමදේම කරන්නේ. මම නම් මේ සමාජයේ පිළිබඳව අමුතුවෙන් නිබ්බිදාය වෙන්න දෙයක් නැහැ. කලකිරෙන්න දෙයක් නැහැ. අත්දැකීම් තියනවා සෑහෙන. ඒක නිසා හොඳම දේ තමයි මුන්ට බණ ඕනෙත් නැහැ. මුන්ට අවවාද අනුශාසනාව වෙන්නෙත් නැහැ. ඔය හැදිච්ච එකෙක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ 13 කෝටියක් හිටියා 5 කෝටියක් නිවන් දැක්ක 7 කෝටියක් අපාගත වුණා කියලා. හරිනම් වෙනව මොකද්ද? බුදු කෙනෙක් පහළ වෙලා 7 කෝටියක් නිවන් දැකලා 5 කෝටියක් අපාය ගියා නම් ඒකත් ලොකු දෙයක් නේද? 13 කෝටිය. හොඳම දේ තමයි සමාජයට ඔක 5 කෝටිය 7 කෝටිය මාරු වුණත් දන්නේ නැහැ කමන්නේ අපිට වැරදිලක් දන්නේ නැහැනේ. ඒත් ඉතින් අවුල්නේ නේද? 7 කෝටියක් නිවන් දැක්කා කියමුකෝ. අර 5 කෝටියට මොකද වුනේ? ඒ නිසා අවුලක් තියෙනවා මේකේ. මං කල්පනා කරා මේ බොරුවට මේ ත්‍රිපිටකයේ තියෙන බයිලා මේ මිනිසුන්ට බයිලා විතරයි. බයිලා කියලා හිතනවා මේ ඇත්ත යථාර්ථය මොකද්ද කියලා තේරෙන්නේ. මේ මං කිව්වේ මේ ත්‍රිපිටකයේ තියෙන බුද්ධ වචනේ බයිලා වෙලා තියෙන්නේ. කියන්නේ අර ආස්වාදයට අහන්නේ නේ. මම නම් දකින්නේ මේ මිනිසු නලව මිනිසුන්ට බොරු කියලා මිනිස්සු සතුටු කරන එක නෙවෙයි. කරපු වැරද්ද අර අපි වැරදි කරාට පස්සේ ඔය දැන් හමුදාවේ වුණත් ඉස්කෝලේ වුණත් හමුදාවේ ඉස්කෝලේ තමයි වැඩිපුරම වෙන්නේ නේ. ඉස්කෝලේ යන දැන් නම් නෑ. ඉස්කෝලේ දැන් ගුරුවරයාට ගහන එකනේ කරන්නේ. දැන් ඉස්සර නම් ළමයාට පහර දුන්නේ ගුරුවරයානේ නේ. එන අපි අවුරුද්දට දවස් 360න් 300ක් ඉස්කෝලේ ගියා කියන්නකො 299ම ගුටි කාලානේ නේද? කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ
දින 300ක් ඉස්කෝලේ ගියොත් අවුරුද්දට 299කම ගුටි කාලා. හරි? පීරියඩ් 8ක්ද කොහෙද තියෙනවන්නේ. ඒක හරි දේවල් පාරක් හම්බ වෙනවන්නේ නේද? ඒක නිසා අද එහෙම නෙමෙයි. අද ගුරුවරුන්ට ගහන සමාජයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සමාජයේ ඉස්සරහට ධර්මයේ කොහොම ගනීද කියලා දන්නේ. ඒක නිසා අර නියට ගත්ත 5 මිනිට එකතු වෙන්න කාලය තමයි උදා වෙලා තියෙන්නේ. අපිට බෑ මේ ලෝකේ හදන්න. ඒකයි කියන්නේ ඉතිහාසය ගන්න කෙනෙක් ගනි ධර්මයේ ගන්න කෙනෙක් ගනි. මේක බලෙන් කට ඇරලා පොවන්න බෑ. ප්‍රතික්ෂේප කරන කෙනා ප්‍රතික්ෂේප කරලම දාන්න ඕනේ. එයාගේ පස්සේ අනේ මෙහෙමයි මගේ අතින් වරදක් වුණා. ඕවා ගණන් ගන්න එපා බං. පෙර පරිදිම අපි ඉඳිමු. ඒව ඕනේ පෙර පරිදි ඉන්න පස්සෙන් යන්න. මම 3 පාරයි බලන්නේ. මං 10 දිනකින් අහනවා. මෙන්න මෙහෙම දෙයක් වුණා. මමද වැරදි එයාද වැරදි? 10 දෙනාම කියනවා නම් එයා තමයි වැරදි කියලා. මම වැරදි කියලා ඒ 10 දෙනාගෙන් 9 දෙනෙක් හරි 8 දෙනෙක් හරි 5 දෙනෙක් හරි කිව්වොත් මං ගිහලා සමාව ගන්නවා. මම මෙතුවක් කල් එහෙම කරලා තියෙනවා. මගේ අතින් මට වැරදි පෙන්වලා දීලා තියෙනවා. දැන් මේ ළඟදි වැරද්දක් පෙන්වලා දුන්නා එක්කෙනෙක්. මට වඩා බාල කෙනෙක්. පැවිදි වෙලත් නැහැ. ස්වාමීන් වහන්සේ පබ්බතාරාමේ ආලෝක පූජාවක් කරනවා නේද වෙසක් පොයේ? මං කව ස්වාමීන් වහන්සේ මේ පබ්බතාරාමේ පොයකට ආලෝක පූජාවක් කරනව නේද කියලා ඇහුවා. මං කව එතන ලයිට් දානවා කියලා මට ආරංචියක් ආවා. ඒ කියන්නේ චෛත්‍ය ගර්භයට ලයිට් දානවා කියලා. ස්වාමීන් වහන්සේ මම ඒකට කැමති නෑ. මම ඇයි මල්ලි? එතන ස්වභාවික විදියට අපි පූජාව කරන්න ඕන. කෘතිම කරන්න එපා. ජෙනරේටරයක් දාගෙන ගෝසාව එහෙන් ලයිට් දැම්මට පස්සේ ඒක නිකන් අර බුද්ධ කාලයත් එක්ක ගැලපෙන්නේ නැහැ. අපි අර කර විදියට කෙහෙල් කඳන් ටිකක් හිටවලා අර අනුරුද්ධ මහරහතන් වහන්සේ සිද්ධ කරපු පූජාව වගේ ආලෝක පූජාවක් කරමු. අර ලයිට් දාන්න පොරොන්දු වෙච්ච මහත්තයාට පොරොන්දු වෙලා නෙවෙයි යාම යෝජනා කළේ මම එතුමාට කිව්වා ඒක කරන්න එපා කියලා. එයා ධර්ම අවබෝධයෙන් ඉන්න කෙනෙක් හැටියට එයා කිව්වා එහෙනම් ස්වාමීන් වහන්සේ ඒක ඕනේ නැහැ. තේරුණා නේද? අන්න එහෙම අපි වෙනස් වෙන්න ඕන. එහෙනම් වැඩි හිටියද පොඩි හිටියද නෙමෙයි. වැරදි නම් වැරදි. තේරුණා නේද? හැබැයි තමන්ගේ පැත්ත පිරිසිදු නම් තමන්ගේ වචනේ පිරිසිදු නම් තමන් කිව්වේ ඇත්ත නම් කියපු කෙනා වැරද කරලා වරදට ලැජ්ජාවෙන් මිරිකි අනේ අපේ වැරදි සමාජගත කරානි කියලා කියපු කෙනාට පුන පුනා බයිනවා නම් ඒ ඇසුරට යන එක සුදුසු නෑ. මම නම් යන්නේ නෑ. ඒක නිසා වදින පුදන කාරණාවලදී පරිස්සම් වෙන්න ඕන. මම නම් වැඩිහිටි හාමුදුරු කෙනෙක් ඉන්න තැනකදී තවත් බාලාය හොය වඳින භික්ෂුන් වහන්සේලාට පවා කියනවා අර ලොකු හාමුදුරුවන්ට කරන අගෞරවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා චිත්ත ගෘහපතිට. චිත්ත ගෘහපති ඔබ මිනිසුන්ට ධර්මය කියලා දෙන්න. නිතර සාකච්ඡා පවත්වන බුදුහාමුදුරුවොත් එක්ක. කොසල් මහරජුරෝ ආව බුදුහාමුදුරුවෝ හම්බෙන්න. චිත්ත ගෘහපති හිටිය බුදුහාමුදුරුවෝ සමීපේ වාඩි වෙලා. රජ්ජුරුව එනකොට වෙනද නැගිටින චිත්ත මොකද කළේ? වාඩි වෙලාම හිටියා. ඊට පස්සේ රජ්ජුරුව ඇහුවා මගදී අල්ලගත්තා. රජමැදුර ළඟදී. ඇයි මං එද්දි නැගිටින්නේ නැත්තේ? මං තමුන් අල්ලගන්න හිටියේ. ඒ කියන්නේ රජ්ජුරුවගේ හිතේ අතනදී මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. ඊට පස්සේ ගෘහපති කිව්වා බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක් තමයි මහරජතුමනි ඔබට මං ගරු බුහුමන් කළොත් ඒ වෙලාවේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුන් වහන්සේ සමීපයේ ඉඳෙද්දී තව කෙනෙකුට ගරු බුහුමන් කරන එක සුදුසු නෑ. චිත්ත ගෘහපති අනාගාමී කෙනෙක්. එතකොට එයා හරි දේ දන්නව නේද? ඒ නිසා මම කියන්නේ එදා කොසල් රජුරෝ කිව්වා ඊට පස්සේ චිත්ත ඔබ මගේ අන්තපුරයට බණ කියන්නේ. චිත්ත ගෘහපති ප්‍රතික්ෂේප කළා.
අන්තපුරයට බණ කියලා පොඩ්ඩ මිස්සුනෝතින් බෙල්ල කපනවනේ. මීට හොඳයි පැත්තකට වෙලා ඉන්නේ එක. දැන් ওই ටික තේරුම් ගන්න බැරි මහරජාට මේ බුදුහාමුදුරුවෝ සමීපයේ මට ගරු කරන එක සුදුසු නෑ කියලා තේරුම් ගන්න බැරි මහරජාට බණ කියන්න ගියොත් ඔයිට වඩා අමාරුක වැටෙනව නේද? යන්නේ ඒකයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙතෙන්ට එන යන කට්ටියන මම කියන්නේ තහනම් වචනේ තමයි උදව් කිරීම. මට උදව් එපා. දැන් මේ දීපු මේ පූජා කරපු අටුවා පොත් වහන්සේලා ටික පොත් ටික ග්‍රන්ථ ටික ඔයා පූජා කළේ තව කෙනෙකුට ධර්ම දානයක් අනාගතේ ලැබෙන්න පුළුවන් කියන විශ්වාසය. කියන්නේ සංඝයා වහන්සේලා මේවා කියවලා මිනිස්සුන්ට බණ කියලා දෙයි. තේරුණා නේද? අන්න ඒක. ඒක නොනැසෙන අකණ්ඩව සිද්ධ වෙන පින්කමක්. ඔය එක බණ පදයක් හරි සමාජගත කරනවා නම් ඒක පූජා කරපු කට්ටියෙන්ටත් අනන්ත අප්‍රමාණ පින් රැස් වෙනවා. නිවන් දකින්න හේතු වෙනවා. ඒක නිසා මම කියන්නේ පන්සල් වලට උදව් කියන වචනේ පාවිච්චි කරන ඇත්තෝ ඉන්නවා නම් මම වැඩිපුරම පරිස්සම් වෙන්නේ ඒගොල්ලෝ. ඇයි? මං කැමති නැහැ පීඩාකාරී ජීවිතයක් ගත කරන්න. මං කැමති නැහැ මිනිස්සුත් එක්ක අරුමුද ඇති කරගන්න. මං කැමති නෑ මිනිස්සු සංඝයා වහන්සේලාට කුල කියනවා. ඒ නිසා මේ ටික තේරුම් ගන්න මගේ ළඟට එන්න බයක් ඇති කරගන්න. මොකද්ද? ඊට පස්සේ නමත් එක කියන්නේ. වැරදි කරලා පළවෙනි වැරද්දදි කියන්නේ හැමෝන්ටම අවස්ථා තුනක් දෙනවා. තුනක් දීලා තව කෙනෙකුට වැරදි හදාගන්න නම කියලාම වැරද්ද පෙන්වලා දෙනවා. තේරුණානේ? කවුරු හරි රෙකෝඩින් කරන් ගියොත් මට කරන්න දෙයක් නැහැ. ඒක මගේ පවුලේද පිටද කවුද කින්දමන්ද කියලා මට අදාළ නැහැ. මගේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්දත් මට පෙන්වලා දෙන්න කියලා තමයි මම කියන්නේ. ඒක නිසා පරිස්සමට මාව ඇසුරු කරන්න කියන එකයි තියෙන්නේ. මේ අශාන් මෙතුවක් කල් මම ඔයාට කියලා තියනවාද? අනේ අශාන් අපිට අරක නෑ මේක නෑ කියලා. නේ? ඉල්ලන්න කියලා තියනවාද? කියලා නෑනේ. ඔයා වුණත් දැන් බොහොම දුකසේනේ මේ හරියට ෆෝන් එකක් නෑ. අර ගේන්නකෝ අර අපි මවුන්ට් එක. අන්න අරක ඇතුළේ. මෙන්න මේක තමයි ෆෝන් එක තියලා මෙතුවක් කල් වීඩියෝ මේ අශාන් කරපු ගැජට් එක. ඉතින් දැන් මේන් එකක් ඉල්ලලා නෙමෙයි දැන් මේක පෙන්වන්නේ. දැන් අපිට ඉන්නේ මේ අපේ දුක් මහන්සියෙන් අරන් තියෙනවා. හරි? මේ අශාන්ගේ තියෙන කැපකිරීමෙන් ඒක ලැබිලා තියෙනවා. ඒක නිසා අපිට කිසි දෙයක් එපා, අපිට විශේෂයෙන්ම උදව් එපා. අපි කියපු කතාව සත්‍යද කියලා විතරක් බලන්න. උදව් කරන්න මෙතෙන්ට එන්නවත් හිතන්න එපා. පින් කරගන්න අදහසක් තියෙන කට්ටිය විතරක් ධර්මයට කැමති නැති මිනිස්සු මම කොහොමවත් ආශ්‍රය කරන්නේ නැහැ. ධර්මයට කැමති වෙන්න ඕන, අසුර පවත්තන්න.